නාගලෝකයේ නාගයින් මිනිස් වෙස් අරගෙන මේ ලෝකයට එනවනම් බුදුන් වඳින්න. ඒකට මේ ආශ්‍රිතව මොකක් හෝ සාක්ෂියක් තිබෙන්න ඕන කියන සැකය මත ඒ ස්ථානයට ගිහිල්ලා සමීක්ෂණයක් කරන්න කලින් මම Google එකෙන් සර්ච් කළා. කුමක් හෝ හෝඩුවාවක් දැනගන්න ලැබෙයිද කියන අදහසින් යුතුව. මෙන්න මේ විදිහට තමයි මම රුවන්වැලි සෑය Google සර්ච් කරද්දී දැක්කේ. ඔය රතු පාටින් පෙන්වන්නේ රුවන්වැලි සෑයේ බටහිර දොරටුව. බටහිර දොරටුව කෙලින්ම ටිකක් ඈතට වෙන්න බලපුවහම විශේෂ යමක් තියනවා කියලා මම දැක්කා. බලන්න ඔයාලටත් ඒක දකින්න පුළුවන්. ඒ නිසාම මම අනුරාධපුරයට යන්න පිටත් උනේ. මෙන්න මේක මොකක්ද කියලා හරියටම මගේ දෑසින්ම දැක ගන්න ඕන කියලා හිතලා. හොඳින් බලන්න මෙන්න මෙතන මොකක්ද මේ පේන්නේ. මේක මොකක්ද කියලා හොයන්නම මම ගියා අනුරාධපුරයට. මම දැන් ඉන්නේ රුවන්වැලි සෑයේ බටහිර දොරටුව කෙලින්ම කැලේ ඇතුලේ. මේ ප්‍රදේශයට කවුරුවත් එන්නේ නැහැ. බලන්න කිසිම කෙනෙක් නැහැ. මම zoom කරලා පෙන්නන්නම් මෙතනට රුවන්වැලි සෑයේ බටහිර දොරටුව පෙනෙන්නේ කොහොමද කියලා. කැණීමක්වත් කරලා නැති බව තමයි පැහැදිලි වෙන්නේ. රුවන්වැලි සෑයේ බටහිර දොරටුවේ ඇත්පවුර ප්‍රතිසංස්කරණය කරලා නැහැ. ඒ සම්බන්ධව මම ඊළඟ වීඩියෝ එකේදී කියන්නම්. අපි දැන් ආවේ බටහිර දොරටුව කෙලින්ම ඈතින් පෙනෙන්නේ මොකක්ද කියලා ගවේෂණය කරන්නනේ, පරීක්ෂණයක් කරන්න. මෙතන ඉඳලා දකුණු පැත්තට හැරුණාම මට පෙනෙන්නට ඕනේ අර Google සිතියමේ පෙන්නපු විශේෂ දෙය. අර ඈතින් පේන්නේ අන්න ඒ විශේෂ දෙය තමයි. මම දැන් එතනට යනවා ඒක මොකක්ද කියලා බලන්න. ඈතට පේන විදිහට නම් මේක පොකුණක්. ඇයි මෙතන පොකුණක් නිර්මාණය කළේ? නාගයින්ගේ සංකේතය. ජලයේ සංකේතයේ විදිහට ගන්නෙත් නාගයින්ව. නාගයින්ගේ සංකේතයේ විදිහට ගන්නේ නාගපෙණය. රුවන්වැලි සෑයේ බටහිර දොරටුව කෙලින්ම මේ විදිහට විශාල පොකුණක් නිර්මාණය කරලා ඒකට ජලය පුරවලා තිබීමේ අර්ථය මොකක්ද? අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවන අදහසක් මේ තුල තියෙන්නත් පුළුවන්. ඒ වගේම අපි සැක කරන මේ නාගලෝකේ කතාවට මේ පොකුණේ කිසිම සම්බන්ධයක් නැති වෙන්නත් පුළුවන්. පුන්සඳ පායපු පුර පෝයදාට මේ පොකුණෙන් මතුවෙන නාගයින් රුවන්වැලි සෑය වන්දනා කරන්න යනවා කියලත් මතවාදයක් තිබෙනවා. ඒක 100%ක්ම විශ්වාස කරන්න කියලා මම කියන්නේ නැහැ. අපේ ජන මූලාශ්‍රවල තිබෙන ජනප්‍රවාද විද්‍යාත්මක පරීක්ෂණ වලින් ඔප්පු කරන්න දැඟලුවොත් ඒ ජනප්‍රවාදවලට සිද්ධ වෙන්නේ ලොකු හානියක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් විද්‍යාත්මකව පැහැදිලි කරගන්න ගියොත් විද්‍යාවට අපත් නැති වෙනවා. හොඳම දේ තමයි බුදුදහම විද්‍යාවෙන් ඔප්පු කරන්න දඟලන්නේ නැතුව බුදුදහම අවබෝධ කරගන්න උත්සාහ කරන එක. ඒ වගේම තමයි ලංකාවේ තියෙන ජනප්‍රවාද විද්‍යාවෙන් ඔප්පු කරන්න යන්නෙත් නැතුව ඒවා ජනප්‍රවාද විදිහටම රැකගෙන ඉදිරියට යෑමත් ඉතාමත්ම වැදගත්. අපි නිකමට එක මොහොතකට හිතමු මේ පොකුණෙන් නාගයෙක් මතුවෙලා රුවන්වැලි සෑය වන්දනා කරන්නට යනවා කියලා. ඒ යනකොට ඒ නාගයාට රුවන්වැලි සෑයට යන මාර්ගය, ඒ කියන්නේ බටහිර දිශාවේ දොරටුවට ඒ නාගයා ගමන් කරන්නේ මෙන්න මේ ආකාරයට. නාගයාට පේන්නේ මෙන්න මේ විදිහට. නාගයා මඩවලෙන් ගියාට මට නම් මඩවලෙන් යන්න බෑ. ඒ නිසා මම මෙන්න මෙතනට කකුල තියලා පඩිපෙළට පැනලා ඊට උඩින් තමයි යන්නේ. නැවතත් ඔන්න නාගයා බුදුන් වහන්සේ වන්දනා කරන්න යන ආකාරය මේ විදිහට තමයි පෙනෙන්නේ. ඇත්තටම මේ කතාවක් කියමින් මට උවමනා උනේ අර පොකුණ ළඟ ඉඳලා රුවන්වැලි සෑයේ බටහිර දොරටුවට එන මාර්ගය ඔබට පෙන්වන්න. මම කලින් කිව්වනේ රුවන්වැලි සෑයේ මේ බටහිර දොරටුව දෙපස ඇත්පවුර ප්‍රතිසංස්කරණය කරලා නැහැ කියලා. ඒකට හේතුව මම ඊළඟ වීඩියෝ එකේදී කියනවා. ඒ වගේම මේ තරම් ඇතුන්ගේ රූප ප්‍රමාණයක් රුවන්වැලි සෑය වටේට නිර්මාණය කරන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඒකත් මම ඊළඟට කියන්න බලාපොරොත්තු වෙනවා. එතකල් channel එක subscribe කරලා තව කෙනෙකුට බලන්න share කරලා ඔයාගේ අදහස comment කරලා තියන්න.